හරි. එතකොට මම මෙතනදී කතා කරේ දැන් මේ බෑකප් එකක් නැත්නම් data වල කොපි එකක් කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපි කම්පියුටරයක මොන හරි ප්‍රැක්ටිකල් එකක් කරා කියලා. එතකොට ඒක අපි කම්පියුටරේ සේව් කරලා තියන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හදිසියෙ හෝ කම්පියුටරේ මොකක් හරි ට්‍රබල් එකක් වුණොත් නැත්නම් හදිසියෙ ෆෝමැට් කරලා හරි හાર્ඩ් ඩිස්ක් එකේ ප්‍රශ්නයක් හරි මොන හරි වෙලා තිබ්බොත් එහෙම අපි අර සේව් කරලා තියෙන ඒවා නැති වෙනවා. හරිද? ඒ හින්දා අපිට පුළුවන් මේ data වල කොපි එකක් පෙන් එක වගේ දාලා තියාගන්න. හරිද? පෙන් එක වගේ දාලා තියාගන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා දැන් ඒ data පෙන් එක දාපුවාම දැන් පෙන් එකේ දාලානේ තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හරිද? කම්පියුටරය ගැන ගාණක්වත් නැහැ. හරිද? දැන් එහෙම වුණා මේ ගිය පාර ඔය ඒ කියන්නේ කලින් අවස්ථාවේදී ඔය level 4 කරපු ළමයෙකුට දෙන්නෙකුට ඒ කියන්නේ පෙන් එකේ දාපුවම බෑකප් එකක් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් පෙන් එකෙත් තිබිලා තව තැනක තිබ්බොත් විතරයි ඒක පෙන් එක බෑකප් එකක් වෙන්නේ. නැත්තම් පෙන් එකේ විතරක් නැතිනම් දැන් පෙන් එකට දාගෙන කම්පියුටරේ අමතක කරලා දානවා. දැන් ඔයාගෙම හිතන්නකෝ දැන් ඔයා කම්පියුටරේ තියෙන data මොනවා හරි ෆයිල්ස් ටිකක් හරිද? ඔයා පෙන් එකකට දාගන්නවා. හරි. දැන් ඔහොම ටික දවසක් ගියාපහම ඔයාට ওই දෙකෙන් එකක් අමතක වෙනවා. එක්ක පෙන් එක හරි කම්පියුටරේ කියලා හිතන්නකෝ. තේරුණා? එතකොට මොකද වෙන්නේ? දැන් ඔයාගේ පෙන් එකේ තියෙනවා බඩු. කොම ටික ෆයිල්ස් තියෙනවා. හැබැයි ඔයාට කම්පියුටරේ ගැන ගාණක් නැහැ. සමහරලාට කම්පියුටරේ තියෙනවා මැකිලා ගිහිල්ලා. ඉතින් ඔය ඒත් ඔයාට ගාණක් නැහැ. ඔයා පෙන් එක තියාගෙන ඉන්නවා. හදිසියෙ හරි පෙන් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා මොකක් හරි එක්කෝ පෙන් එක නැතිලා හරි මොකක් හරි වෙච්චාම තමයි ඔයාට මතක් වෙන්නේ මොකද්ද කම්පියුටරේ ගැන. එතකොට ඔන්න කම්පියුටරේ ඩේටාත් නැහැ. හොඳට මතක තියාගන්න at the same time එකම වෙලාවේදී තැන් දෙකක data තියෙන එක තමයි backup කියලා කියන්නේ. නැතුව කොහේ හරි තැනකට දාගන්න එක නෙමෙයි. මොකද කොහේ හරි තැනකට දාගත්තාම අනික් එකේ තිබ්බොත් විතරයි backup එකක් වෙන්නේ. නැත්නම් දාගන්න එක backup කියලා කියන්න බෑ අපිට. එතකොට ඒත් තියෙන එක තැනකනේ. ඒ කියන්නේ යම්කිසි අපි වෙලාවක් ගත්තොත් ඒ වෙලාවේදී අපිට ගන්න පුළුවන් තැන් දෙක data තියෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඒක backup එකක් වෙන්නේ. තේරුණා? ඉතින් අන්න ඒකත් මතක තියාගන්න. නැත්නම් ඒක backup එකක් වෙන්නේ නැහනේ. ඉතින් ඔන්න වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒක හරියට හදාගන්නවා. එතකොට හොඳම දේ තමයි අපිට පුළුවන් මේක cloud storage එක දාලා තියාගන්න එක. හරිද? ඔයාලට මම clouds ගැන නම් කතා කරලා නැහැ. නිකන් දල වශයෙන් මතක තියාගන්න අන්තර්ජාලය හරහා තියෙන සර්වර් එක අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? එතකොට මෙතන සමහර ඒවා නොමිලේ පුළුවන්. සමහර ඒවා ගොඩක් ඒවා මුදල් ගෙවන්න වෙනවා. උදාහරණයක් විදිහට ඔයා අපි කියමුකෝ Google හරහා මේල් එකක් හදලා තියෙනවා කියලා Gmail එකක්. අන්න එතකොට ඔයාට නොමිලේ cloud space එකක් හම්බ වෙනවා. cloud ඉඩක් හම්බ වෙනවා ගිගා 15ක. ඒතර ඔයා හිතන්නකෝ ඔයාගේ ගිගා 15ක් ඔයා සාමාන්‍යයෙන් දාන්නේ නැහනේ. දැන් ඔයාගේ මට්ටමේ හැටියට ඔයාට ගිගා 15ක් ඉන්ටර්නෙට් වල අප්ලෝඩ් කරලා නැත්නම් සර්වර් එක ගබඩා කරලා තියාගන්න වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඔයාගේ ෆයිල්ස් ගිගා 15ක් නැහනේ. මොකද අපි ෆිල්ම්ස් එහෙම වගේ දේවල් අප්ලෝඩ් කරලා තියාගන්න යන්නේ නැහනේ. තේරුණාද? සමහරට ওই වීඩියෝ මොන හරි දාන්න වෙනවා වෙන්න පුළුවන්. එතකොට මේ ඔයාට දැන් එහෙම ඕන නම් තව 15ක් ඔයා ආයෙ අලුතෙන් ෆ්‍රී මේල් එකක් හදාගන්න. අපිට ඊමේල් account ඕන තරම් හදාගන්න පුළුවන් නේ. තේරුණාද? එතකොට ගිගා 15 15 ගත්ත හැකි. දැන් Microsoft ලගේ ගිගා 20ක් දෙනවා මට මතක හැටියට. Google ලගේ තමයි 15ක් දෙන්නේ. ඉතින් අන්න එහෙම එක්ක ඔයාට පුළුවන් ඔයාගේ වැදගත් කියන data දාලා තියාගන්න. අන්න ඒක කවදාකවත් නැති වෙන්නේ. එහෙම නැති වෙනවා නම් ඒ Google හරි Microsoft හරි සමාගම් නැති වෙන්න ඕනේ. ඉතින් එහෙම වෙන්නේ නැහනේ. ඕකේ නැති වෙන්නේ මොකද්ද? password. ඔන්න ඕක තමයි අපිට තියෙන ලොකුම හෙනේ. තේරුණා නේද? අපිට password අමතක වෙනවා. ඉතින් බැරි වෙලාවත් ඔයා cloud storage එක data එහෙම දැන් Google Drive හරි මොනවා හරි එකක ඔයා data දාලා තියලා ඔයාට password අමතක වුණොත් ආයෙ කාටවත් ඒක ගන්න බෑ. දැන් ඔයාගේ උනත් ගන්න බෑනේ. දැන් ඔයාගේ ගෙදර යතුරු ඔයා නැති කරගත්තොත් වෙන කෙනෙකුට ගෙදර අරින්නත් බෑ. ඔයාට ගෙදර අරින්නත් බෑනේ දොර. අන්න ඒ වගේ තමයි ඔයා password එක නැති කරගත්තොත් ඒක වෙන කෙනෙකුටත් ඔයාගේ Google Drive හරි Microsoft එකේ තියෙන ස්පේස් හරි මොකක් හරි එකට ඔයාලට cloud මොකකට හරි යන්න බෑ. වෙන කෙනෙකුට යන්නත් බෑ. ඔයාලට යන්නත් බෑ. ඉතින් අන්න එහෙනම් ඒ වගේ එකක අපි අනිවාර්යයෙන්ම password මතක තියෙන්න ඕන. දැන් ඔයාලා දන්නවත් ඇති සාමාන්‍යයෙන් දැන් අපි ගොඩක් වෙලාට Android වගේ use කරනවා නම් OS එකක් මේ ඔයාලට පුළුවන් ඕක Google Drive වලට link කරලා ඔයාගේ photos වල backup එකක් ඒකට වදින්න දාන්න. එතකොට ඔයාගේ phone එක හදිසියෙ හරි ප්‍රශ්නයක් වුණත් ඔයාගේ Google Drive වල තියෙනවා. තේරුණා?
ඒ වගේම Apple phone එකක් පාවිච්චි කරනවා වාට iCloud වල ස්ටෝර් කරලා තියන්න පුළුවන්. ස්ටෝරේජ් එක මදි නම් වාට යම්කිසි ඩොලර් ප්‍රමාණයක් ගෙනල්ලා මේ ක්ලවුඩ් ස්පේස් එක ආපහු ගන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ දේවල් තියෙනවා. ඉතින් අන්න ඒක මතක තියාගන්න. එතකොට බෑකප් එකක් අපි සරලව ගත්තොත් එහෙම තැන් දෙක තුනක තියාගන්න පුළුවන් නම් අන්න ඒක හොඳයි. ඉතින් ඔන්න ඔය ටික තමයි මෙතනදී කතා කරන්නේ. මොකද දැන් වෛරස් එකක් හින්දා හදිසිය හෝ පෙන් එකක් හරි මොකක් හරි එක data මොන හරි ප්‍රශ්නයක් වෙලා තිබ්බොත් එහෙම අන්න පුළුවන් අපිට මොකද්ද ඒකේ බෑකප් එකක් යූස් කරන්න. තේරුණාද කියන එක? ඉතින් ඔන්න ඕක තමයි කතන්දරේ. මොකද දැන් අපි ෆොටෝ එකක් වුණත් සමහරවිට අපිට ගොඩක් වැදගත් ඒවා තියෙනවානේ. ඉතින් ඒ හින්දා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. හරි. ඉතින් ওই ටික ඔහොම තමයි තියෙන්නේ. මේ ටික ඔයාලා පොඩ්ඩක් බලාගන්න සහ ඒ ටික මේවා කරගන්න. ඊට පස්සේ අපි බලමු හරි. අපි මොඩියුල් 1 වල කොටස් කීපයක් තිබ්බා මම පෙන්නන්නම්. right. බලා ගන්නකෝ. මෙතනදී අපි කතා කරපු තැන් කීපයක් තිබ්බා. මම ඒක පෙන්නන්නම් පොඩ්ඩක්. හරි. මම හිතන්නේ මෙන්න මේ කොටස් කතා කරා අපි. input output devices ගැන කතා කරානේ. හරි. මෙන්න මේක චුට්ටක් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම් සරලව. මෙන්න මේ පරිගණක වර්ගීකරණ නැත්නම් computer classification නැත්නම් classifications of computer. හරි. මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. මෙන්න මේක චුට්ටක් ඔයාලා බලන්න. මේක ඇති මං හිතන්නේ මේකේ පොඩි හයරාකි එකක් තියෙන. මේකේ සමහරට කියන්නේ මේකේ MCQ වගේ දෙයක් තමයි ඔයාලගෙන් අහන්නේ කොහොමද? මේකේ තියෙනවා පරිගණක අපිට පුළුවන් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න. මේ වර්ගීකරණ අනුව ඒ තමයි ප්‍රමාණය අනුව භාවිතා කරන තාක්ෂණ අනුව සහ භාවිතා කරන අරමුණ අනුව. හරිද? ඔව් මේ කොටස අපි කතා කරේ නෑ නේද කලින්? කියන්නකෝ. හෙලෝ. කතා කරන්න කවුරු හරි? ඔය සුපර් කම්පියුටර් කියන ඒවා නම් කතා කරා සර්. එතනින් ඒ ටික කරා. මේ ටික කතා කරාද මං? ඔව් අර මුල් දවස්වල කරානේ. රයිට්. හරි. කරා නම් හරි ඈ. හරි. හරි. මේ ටික කරා. හරි. ඔව් මෙන්න මේ ටික මම කතා කරන්නම්. මෙන්න මෙතන මේ ටික නිකන් ඔයාලා දල වශයෙන් මතක තියාගන්න. දැන් මෙතන තියෙනවා how does computers convert data into information. හරි. කොහොමද කම්පියුටර් එකක් දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන්න කියන එක. දැන් මෙතන මේ විස්තර කීපයක් තියෙනවා මේ bits and bytes කියලා. මේක මම නිකන් සරලව පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් අපි ඉලෙක්ට්‍රොනික පරිපතන යූස් කරන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස්. හරිද? ඒතර මේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් හරහා යන්නේ විද්‍යුත් සංඥා. තේරුණාද? ඒතර මේ විද්‍යුත් සංඥා හඳුනාගෙන යම් ක්‍රියාවක් සිදු කරන එක තමයි පරිගණකයක් කරන්නේ. මොකද පරිගණකයකට වෙන දේවල් තේරෙන්නේ නැහැ නේ. මොකද එයාට මොලයක් නැහැනේ හිතන්න. තේරුණාද? හරිද? දැන් අපි ওই AI තාක්ෂණයෙන් ආවත් අපේ මොලේ සැකස්ම නෙමෙයිනේ තියෙන්නේ. ඒක වෙනම කතන්දරයක් ඒක දවසක මම කියලා දෙන්නම්. නමුත් අපි සාමාන්‍ය පාවිච්චි කරන කම්පියුටර් වල වෙන්නේ අපි කම්පියුටරයක් ඔන් කරපුවාම ඒවල පරිපත හරහා විද්‍යුත් සංඥා ගමන් කරනවා. ඒ විද්‍යුත් සංඥා යම් යම් ආකාරයට පරිවර්තනය වෙලා යම් යම් ක්‍රියාවලිය සිදු වෙලා තමයි පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ සහ ඒ හරහා යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. එතකොට මේ පරිපත හරහා ගමන් කරන විද්‍යුත් සංඥා අපි ගත්තොත් එහෙම හරිද? මෙතන නිකන් පෙන්නන්නම්. දැන් අපි හිතමුකෝ දැන් මේ පරිපතයක මෙන්න මෙහෙම තිබ්බා කියලා නිකන් මොකක් හරි විද්‍යුත් සංඥාවක් ගමන් කරන මාර්ගයක්. තේරෙනවද?
එතකොට මේ මාර්ගය මෙහෙම තියෙද්දි මේ මාර්ගය තුල විවිධාකාර සංඥා ගමන් කරන්න අවශ්‍ය කරන පොඩි පොඩි උපාංග තියෙන්න පුළුවන්. දැන් අපි කියමුකෝ IC වගේ දේවල්. තේරුණා? මෙන්න මේ වල පොඩි පොඩි IC ඔන්නෝම පාර හරහා කියන්නේ මේ යන මාර්ගය තියෙනවා. ඒතර මේ හරහා තමයි මේ සංඥා යන්නේ. ඒතර මෙන්න මේ වගේ තැනකින් යම්කිසි සංඥාවක් ගමන් කරද්දී ඒක තර්කානුකූල ක්‍රමවේදයකට තමයි මෙතනින් යන්නේ. දැන් මෙතනින් යම්කිසි සංඥාවක් ඇතුල් වෙනවා. ඊට පස්සේ එකක් නෙමෙයි මේවා ලක්ෂ කෝටි ගණන් ඇතුල් වෙනවා. ඊට පස්සේ ඒවා යම් ක්‍රියාවලිය වලට ලක් වෙලා ඒකෙන් එළියට එනවා. තේරෙනවද? මොකක් හරි කොන්දේසි කරනවා. ඊට පස්සේ ආපහු තව තැනකට යනවා. ඔහොම ඇවිල්ලා තමයි යම් දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ පරිපතයකට හඳුනා ගන්න පුළුවන් මේ විද්‍යුත් සංඥාවක් ඇතුල් වුණාද නැද්ද කියන එක විතරයි. හරිද? වෙන දෙයක් මෙයාට තේරුම් ගන්න බෑනේ. දැන් විද්‍යුත් සංඥාවක් පරිපතයක් කරා ගියාද නැද්ද කියන සාධක විතරයි මෙයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ඒක එයාට එහෙම වුණාට දැන් මේක අපිට තේරුම් ගන්න එපා එහෙම වුණාද කියන එක. කොහොමද අපි මතක තියාගන්නේ කියන එක. අන්න ඒකට අපි භාවිතා කරන ක්‍රමවේදයක් මේක අර ද්විමේ සංඛ්‍යා පද්ධතිය හරහා තමයි පාවිච්චි කරන්නේ. සංඥාවක් ගමන් කරා නම් එක විදිහට හරිද? මොකක්ද ඒ උනේ? එක විදිහටත් ගමන් නොකරන බිඳුව විදිහට. තේරෙනවද? මෙන්න මෙහෙම තමයි හඳුන්වන්නේ. දැන් ගමන් කරා නම් එක නැත්තම් බිඳුව. නැත්තම් බිඳුව එක. දැන් ගමන් කරේ නැත්තම් බිඳුව ගමන් කරොත් එක. හරිද? ඔව් මේක බිඳුව නැත්තම් බිඳුව එක කියන දේ. මෙන්න මේ වගේ එකකට අපි කියනවා මොකද්ද? බයිනරි ඩිජිට් එකක් කියලා. බයිනරි ඩිජිට්. හරිද? මෙන්න මේකේ මෙන්න මේ B1යි මෙන්න මේ කෑලි දෙක එකතු වෙලා තමයි සෝරි වැරදුනා. මෙන්න මේකයි IT මෙන්න මේක ඔන්න මෙන්න මේ B සහ IT එකතු වෙලා තමයි මේක අපි bit කියලා හඳුන්වන්නේ. bit එතකොට මෙන්න මේ බයිනරි ඩිජිට් එකක් නැත්නම් ද්විමේකකට තියෙනවා වැලියුස් දෙකක්. එක්කෝ බිංදුව එක්කෝ එක. හරිද? bit එකකට. එතකොට මේක තමයි පරිගණකයට හඳුනා ගන්න පුළුවන් කුඩාම ඒකකය. තේරෙනවද? එතකොට මෙන්න මේ බිංදුව එක කියන දේවල් දැන් මේ සංඥා ගමන් කරා නොකරා තේරෙනවද? දැන් මේ සංඥා විශාල ප්‍රමාණයක් ගණන් කරනවා. එතකොට මේ සංඥා අපි එකතු කරලා ගත්තාම එහෙම තේරෙනවද? මෙන්න මේවා අපිට දැන් මේ සංඥා ඇත්තටම එකතු වෙලා යද්දී මේ පරිපතවල මෙයා ඉඩක් ගන්නවා. තේරෙනවද? අන්න ඒ හින්දා තේරෙනවද? අපි මේවා කැල්කියුලේට් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගණනය කරන්න සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ හින්දා අපි හොයාගෙන ගියොත් එහෙම මෙන්න මේ බිංදුව එක කියන කතන්දරේ ගත්තොත් මේ වගේ සංඥා 8ක් අපි කියමු නිකන් 1 බිංදුව 1 2 3 ඔය 1 3 4 5 6 7 8 ඔන්න දැන් මෙතන 8ක් තියෙනවනේ. හරිද? 1 2 3 4 5 6 7 8. දැන් මෙන්න මේ වගේ එකකට අපි කියනවා මොකද්ද? මේ වගේ එකකට අපි කියනවා සංඥා 8කට මොකක් කියලාද? බයිට් එකක් කියලා. පැහැදිලිද? 1යි බයිට්. එකයි බයිට්. ඔව් මේක ඇත්තටම කියනවා නම් 8යි බිට්ස් වලට තමයි අපි කියන්නේ බයිට් එකයි කියලා. එතකොට මෙන්න මේ බයිට් එක කියන එක අපි ගත්තොත් එහෙම මෙන්න මේක තමයි පරිගණකයක ගබඩා කරන්න පුළුවන් කුඩාම ඒකකය. තේරෙනවද කියන එක? සාමාන්‍යයෙන් අපි සැලකුවොත් එහෙම එක අකුරක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට බයිට් එකයි. කියන්නේ බයිට් එකක් තමයි සේව් වෙන්නේ. දැන් උදාහරණයක් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මෙහෙම. දැන් මම මෙතන නෝට්පෑඩ් එක ගත්තා කියලා හිතන්න. නෝට්පෑඩ් හරි. මෙන්න නෝට්පෑඩ් ඕපන් කරා. මේ නෝට්පෑඩ් වල මොකක් හරි අකුරක් ටයිප් කරනවා. හරිද? නිකන් මම A කියලා ටයිප් කරා කියලා හිතන්න. කැපිටල් සිම්පල් මොකක් හරි. දැන් මේක ෆයිල් ගිහිල්ලා සේව් ගිහිල්ලා හරි මේක ඩොකියුමන්ට්ස් වලට
ඇවිල්ලා තියෙනවා. හරිද? මෙතන මම මේක නිකන් ටෙක්ස්ට් කියලා සේව් කරන්න. ඔන්න ડોකියුමන්ට් එකට මම මේක ටෙක්ස්ට් කියලා සේව් කරනවා. හරි. දැන් මම මේක ડોකියුමන්ට්ස් වලට ගිහිල්ලා මෙතනින් ටෙක්ස්ට් කියලා ගත්තොත් එහෙම මෙන්න මේකේ අපි බැලුවොත් එහෙම ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඔයාලට මේක බලා ගන්න පුළුවන් කීයද? බයිට් එකයි නේ. දැක්කද? මේකේ සයිස් එක තියෙන බයිට් එකයි. ඒ කියන්නේ එක අකුරක් සේව් කරන්න බයිට් එකක් නැත්නම් බිට් 8ක ප්‍රමාණයක් යනවා. හරි. දැන් ඔයා මෙතන අකුරු දෙකක් වගේ මොනවා හරි ටයිප් කරොත් අනේ දැන් සේව් කරොත් දැන් මොකද වෙන්නේ? දැන් මේක ඔයා බැලුවොත් එහෙම කීයක් යනවද? අන්න බයිට් දෙකක් යනවා. දැන් එතකොට මෙතන ඉලක්කමක් ටයිප් කරොත් මෙතන දැන් අන්න බයිට් 3යි. හරි. දැන් මේක මේ ඔයාලට ටෙස්ට් කරන්න පුළුවන් ඉන්නේ නෝට්පෑඩ් එකේ විතරයි. ආ වර්ඩ් වල එක අකුරක් ටයිප් කරලා සේව් කරොත් එහෙම මේකේ ප්‍රමාණය වැඩි ඈ. අන්න බයිට්ස් 3ක් ගිහිල්ලා තියෙනවා. දැන් ඒ වගේම ඔයා මෙතන හිස් ඉඩක් තිබ්බා කියලා හිතන්නකෝ. ඔන්න ඔහොම. තේරුණා? දැන් ඔයා මේක සේව් කරලා බැලුවොත් එහෙම අන්න දැන් 4ක් වෙනවා. මොකද හිස් ඉඩටත් බයිට් එකක් අය වෙනවා. මේ දැක්කද 4ක් වෙලා තියෙනවා. තේරුණාද? එතකොට අපි සාමාන්‍යයෙන් සේව් කරන අකුරක බිට්ස් 8ක් නැත්නම් බයිට් එකක් තියෙනවා. එතකොට ඒවා බිට්ස් 8ක් එකතු වෙලා තමයි අකුරක් හැදිලා තියෙන්නේ. දැන් මේ හැදෙන ඒවා පවා තියෙනවා. මේ බලන්නකෝ දැන් මේක ඔයාලට පේනවා ඇති. මම මේක සරලව පැහැදිලි කරන්නම්. The capital letter A is expressed digitally as මේ තියෙන්නේ. දැන් capital A හැදෙන්නේ මෙන්න මේ ටික එකතු වෙලා මේ සංඥා මෙන්න මේ සංඥා මේ බිට් 8ෙන් තමයි හැදෙන්නේ. එතකොට simple A ගත්තොත් මේකෙන් හැදෙන්නේ මේ. තේරෙනවද? දැන් ඔයාලට තේරෙනවා දැන් මේ A අකුර හරි මොකක් හරි කැරක්ටර් එකක් අපි සේව් කරොත් මේ බිට්ස් 8ක ප්‍රමාණය නැත්තම් බයිට් එකක් යනවා. එතකොට ඔයා හිතන්න අකුරු 10000ක් විතර සේව් කරොත් මේ බයිට් කීයක් යනවද? බර ගාණක් යනවනේ. තේරෙනවද? එතකොට අපිට ඒවා ගණනය කරගන්න පහසු වෙන්න අපි මොකද කරන්නේ? හරි? මේවා අර මිනුම් ඒකක විදිහට පාවිච්චි කරනවා. තේරුණාද? මෙන්න මේක තේරුම් ගන්න පොඩ්ඩක්. දැන් මෙතන ඔයාලට පේනවා ඇති දැන් මෙතන බයිට් එකක් කියලා කියන්නේ බිට් 8යි. එතකොට බිට් එකක් කියලා කියන්නේ බිංදුව හෝ 1. රයිට්. එතකොට දැන් අපි මෙතනින් පහළට ගියොත් එහෙම දැන් මේ කුඩා මේකකයේ බිට් 1යිනේ දැන් බිට්ස් 8ක් බයිට් 1යි. තේරුණාද? එතකොට දැන් අපි මෙහෙම හිතන්නකෝ දැන් බිට් කියලා කියන්නේ නෑ සෝරි බයිට් කියලා කියමුකෝ දැන් බයිට් කියලා කියන්නේ ග්‍රෑම් කියලා හිතන්නකෝ නිකන් බරමණින නිකන් ග්‍රෑම් කියලා හිතන්නකෝ. එතකොට ග්‍රෑම් කීයක්ද කිලෝග්‍රෑම් එක වෙන්නේ? ග්‍රෑම් 1000ක් නේ. එතකොට ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් වෙනවනේ. හරිද? එතකොට අපි ගත්තොත් මීටර් 1000ක් කිලෝමීටර එකයි. තේරුණා? එතකොට මේ කිලෝ කියන එක කියවෙන්නේ ඇත්තරම 1000ට. මොනවා හරි දේවල්ක 1000ක ප්‍රමාණයකට තමයි කිලෝ කියලා කියන්නේ. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ බරටනේ කිලෝ කියන්නේ කියලා. නේද? බර නෙමේ කිලෝ කියලා කියන්නේ කිලෝග්‍රෑම් වුණොත් විතරයි බර වෙන්නේ. නේද? නැත්නම් අර කිලෝමීටරුත් බර වෙන්න එපේ. හරි? එතකොට මෙතනදී දැන් හැම දෙයකම 1000ක ප්‍රමාණයකටනේ අපි කිලෝ කියලා කියන්නේ. හැබැයි මේ ඩේටා වලට යද්දී දැන් මේ සංඥා වලට යද්දී ඔයාලට පේනවා මෙතන මේ කිලෝබයිට් වෙන්නේ බයිට්ස් 1000ක් නෙමෙයි 1024ක්. ඒකට හේතුව තමයි මේවා මේ අර ද්විමේය සංඛ්‍යාන දෙකේ ගුණාකාර විදිහට යන්නේ. එතකොට 2 4 8 16 32 විදිහට තමයි යන්නේ. එතකොට 2 4 8 16 32 64 128 256 512 1024. අන්න එහෙම තමයි යන්නේ. එතකොට දෙකේ 10 වෙනි බලය තමයි 1024 වෙන්නේ. දෙකේ 9 වෙනි බලය 512යි. එතකොට දෙකේ 9 වෙනි බලය 512කට අපිට කිලෝ කියන්න බෑනේ. මොකද හේතුව ඒක මේ කිලෝ භාගයක් වගේනේ. තේරුණාද? හැබැයි 1024 අපිට 24 නොසලකා හැරලා ඒකට කිලෝ කියන්න පුළුවන්. අන්න ඒකයි මේ 1024කට කිලෝ කියලා තියෙන්නේ. තේරුණාද කියන එක? එතකොට කිලෝබයිට් 1024ක් තමයි මෙගාබයිට් වෙන්නේ. දැන් ඕන් ඔයා දන්නවා මේවා මෙගාබයිට් කියන්නේ කොච්චරක්ද කියන එක නේ. දැක්කද දැන් බිට්ස් 8ක් තමයි බයිට් එක. බයිට්ස් 1024ක් කිලෝබයිට් එකයි. කිලෝබයිට්ස් 1024ක් මෙගාබයිට් එකයි. මෙගාබයිට්ස් 1024ක් ගිගාබයිට් එකයි. දැන් ඔන්න අපි එක එක උපකරණ තියෙනවානේ. අපි ආචාර්ය උපාංග කියන්නේ ස්ටෝරේජ් ඩිවයිසස්. අන්න ඒවා තියෙන්නේ මෙන්න මේ සංඥා තැම්පත් කරන්න පුළුවන් විදියට. දැන් ඔයා නිකන් මේකෙන් දැන් මෙන්න මේ chart එකෙන් උනත් ඔයාලට ගණන් හැදිය හැකි නේද?
වාගේ මෙගාබයිට් එකක ධාරිතාවයක් තියෙනවා නම් ඒකේ කිලෝබයිට් කොච්චරද බයිට්ස් කොච්චරද බිට් කොච්චරද දන්නේ මේ හැදියාගෙන. පැහැදිලිද කියන එක. ඉතින් අන්න එහෙම වට හදන්න පුළුවන්. එතකොට ගිගාබයිට් 1024 ටෙරාබයිට් වලට ඇවිල්ලා තියෙනවා මේ. ටෙරාබයිට්. දැන් අපි හાર્ඩ් ඩිස්ක් එහෙම තියෙන. දැන් ගිගාබයිට් වලින් තියෙනවා මොනවද? පෙන් ඩ්‍රයිව්ස් එහෙමනේ. දැන් ඔයාගේ ෆෝන් එකෙත් ඇති ගිගාබයිට් යම් ප්‍රමාණයක්. නේද? ඔයාගේ ස්ටෝරේජ් එක ෆෝන් ස්ටෝරේජ් එක නේ චිප් තියෙනවා. හරිද? එතකොට ඒවා මෙන්න මේ රටාවට තමයි හැදෙන්නේ. පැහැදිලිද? එතකොට මේකේ මූලික තැනුම් මේකක බිට්. එතකොට බිට්ස් තමයි මේ එකතු වෙලා මෙන්න මේම හැදෙන්නේ. එතකොට අපේ ස්ටෝරේජ් ඩිවයිස් අපි දන්නවා දැන් පෙන් එකක් එහෙම පෙන් එක ෆුල් වෙනවනේ ෆයිල්ස් දාපුවම. මොකද වෙන්නේ? ඒකේ තියෙන අර බයිට්ස් ගන්න නැත්නම් බිට් ප්‍රමාණය එකතු වෙලා ඒක පිරෙනවා. එතකොට අන්න ඒක තැම්පත් කරන්න තමයි ස්ටෝරේජ් එක හදලා තියෙන්නේ. දැන් අපේ සීමාව තුල අපි ටෙරාබයිට් වලින් ගොඩක් වෙලා ඉවර වෙනවනේ. හැබැයි ටෙරාබයිට් 1024ක් ගත්තොත් මෙන්න පෙටාබයිට් එකයි. ඊට පස්සේ එක්සාබයිට් තියෙනවා, සෙටාබයිට් තියෙනවා, යොටාබයිට් ඔය. දැක්කද? දැන් මේවරු සර්වර් වල එහෙම තියෙනවා. නමුත් අපේ කම්පියුටර් වල අපිට හම්බෙන සීමාව තුල මෙන්න මේ ටෙරාබයිට් විතරයි දැනට තියෙන්නේ. හරිද? ඔන්න ඔක මතක තියාගන්න මම හිතන්නේ ඒක පැහැදිලි. හරිද? රයිට්. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. එතකොට මේකවා මතක තියාගන්න මෙන්න මේ chart එක. ඒතර ඔයගෙන් MCQ එක හරි අහන්න පුළුවන් සමහර ලාවට ටෙරාබයිට්ද ලොකු ගිගාබයිට්ද ලොකු නේද? ටෙරාබයිට් මෙච්චරක් තියෙනවා ගිගා මෙච්චරක් තියෙනවා මේ දෙකෙන් කෝකද ලොකු? තේරෙනවද? ගිගාබයිට් 100ක් තියෙනවා ටෙරාබයිට් එකක් තියෙනවා. ඔය දෙකෙන් කෝකද ලොකු? ඔන්න ඔය වගේ මොනවා හරි නැත්තම් අණුපිළිවෙලට හදන්න ප්‍රමාණයෙන් විශාලත්වය අනුව පිළිවෙලකට හදන්න කියලා අන්න ඒ වගේ දෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා මෙන්න මේ chart එක මතක තියාගන්න. හරිද? දැන් අපි දන්නවා නේද දැන් අපි බර ගත්තොත් එහෙම මයික්‍රෝග්‍රෑම් තියෙනවා. ඊට පස්සේ මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්, ටොන් ඔහමනේ යන්නේ. තේරෙනවද? දැන් මයික්‍රෝග්‍රෑම් 1000ක් මිලිග්‍රෑම් එකයි. මිලිග්‍රෑම් 1000ක් ග්‍රෑම් එකයි. ග්‍රෑම් 1000ක් කිලෝග්‍රෑම් එකයිනේ. දැන් මිලිග්‍රෑම් වලින් තියෙනවා මයික්‍රෝග්‍රෑම් වලින් තියෙනවා සමහර දේවල්. දැන් ওই ඖෂධ වර්ග ගත්තොත් එහෙම මිලිග්‍රෑම් තියෙනනේ. තේරෙන්නේ නේද? ඔය දැන් මිලිග්‍රෑම් 500 එහෙමනේ තියෙන්නේ නේ. සමහර ඔය අපි බොන පැරසිටමෝල් එහෙම. දැන් සමහර ඖෂධ වර්ග තියෙනවා මයික්‍රෝග්‍රෑම්ස් වලින් තියෙනවා. තේරෙනවද? එහෙමත් තියෙනවා. ඒක අර MCG වගේ මට මතක මයික්‍රෝග්‍රෑම්. එහෙම තමයි එන්නේ. හරිද? ඉතින් ඒක මතක තියාගන්න. හරිද? රයිට්. අපි ඊගාවට බලමු මෙන්න මේ මෙමරි සම්බන්ධව. තේරුණාද? මෙමරි. දැන් මේ ප්‍රශ්න තියෙනවා නම් කවුරු හරි ඔයාලා දන්නව නේද මේ Zoom එකේ chat එකක් තියෙනවා. ඒකේ හරි දාන්න. හරිද? දැනට WhatsApp දාන්න එපා මට හොයන්න අමාරුයි. මේ මොකේද මේ Zoom එකේ තියෙන chat එකට හරි දාන්න ඔයාලා මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් හරි. දැන් මෙමරි කියලා කියන්නේ මතකයක්. මතකයක් කියලා කියන්නේ දැන් අපේ මතකේ වගේ නෙමෙයි පරිගණකයේ මතකය කියලා කියන්නේ. දැන් ඇත්තටම මොකක් හරි උපාංගයක් තුල හරි මොන හරි දෙයක් තුල යම් දෙයක් ස්ථිරව හෝ తాවකාලිකව හෝ තැම්පත් කිරීමේ හැකියාවනේ මතකය කියලා කියන්නේ. දැන් අපිත් මනස තුල හිත තුල යමක් ස්ථිර හෝ తాවකාලිකව රඳවා තබා ගැනීමනේ මතකයක් කියලා කියන්නේ. ඉතින් කම්පියුටරෙත් එහෙමයි. කම්පියුටරෙත් සමහර උපාංගවල යම්කිසි දෙයක් කියලා කියන්නේ මොකක් හරි data එකක්. දැන් මේ dataත් අර කියපු කතන්දරේ තමයි අපි අර ෆිල්ම්ස් හරි මොනවා හරි ෆොටෝස් හරි කියලා කිව්වට ඒවත් අර බයිනරි data විදිහට තමයි ඒවා සේව් වෙන්නේ. හරි. ඉතින් අන්නේ දේවල් ස්ථිර හෝ తాවකාලිකව තැම්පත් කිරීම තමයි මෙතනදී memory කියලා කියන්නේ. දැන් මෙතන ලියලා තියෙනවා memory is the electronic holding place for instructions and data. අන්න මොකද්ද? memory කියලා කියන්නේ electronic holding place. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික නවාතැන් පොළවලු. for instructions and data. ඒ කියන්නේ දත්ත සහ තොරතුරු සඳහා වූ that your computer's microprocessor can reach quickly. වාගේ microprocessor එකට වාගේ computer processor එකට ඉක්මනින් සේන්දු වෙන්න පුළුවන් ළඟා වෙන්න පුළුවන්. තේරෙනවද? මොකද processor එකෙන් හදන්නේ data. ඒ කියන්නේ මේ memory තුල තියෙන විස්තර දත්ත නැත්නම් උපදේශ හදන්නේ processor එකෙන්. එතකොට processor එකට ලං වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් වලට. ඒකයි මේ කියලා තියෙන්නේ. එතකොට මේ memory එක බෙදෙනවා කොටස් දෙකකට. එකක් තමයි primary memory, අනික එක secondary memory. දැන් primary memory කියලා කියන්නේ අපි සිංහලෙන් කියනක ප්‍රාථමික මතකය කියලා. secondary memory වලට අපි කියනවා ද්විතීක මතකය කියලා. right. එතකොට මේ primary memory වලට සමහර එක නම් කියනවා internal memory කියනවා. හරිද? main memory කියනවා. එතකොට main storage කියනවා, primary storage කියනවා වගේ එක නම් කියනවා. හරි? එතකොට secondary storage වලට අපි secondary memory කියලා කියනවා, secondary storage කියලා කියනවා. එතකොට external memory කියලා කියනවා, external storage කියලා කියනවා. එතකොට auxiliary memory කියලා කියනවා, auxiliary storage ඔය වගේ නම් පාවිච්චි කරනවා. හරි? දැන් අපි බලමු primary memory කියන්නේ මොකක්ද කියලා. primary memory නැත්නම් මේ primary storage
also known as main memory. මේ මං කිව්වේ මේ main memory or main storage is the main area in the computer in which data is stored for quickly access by the computer's processor. අන්න පරිගණකයක ප්‍රොසෙසරයට ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් මතකයට තමයි අපි ප්‍රාථමික මතකය කියලා කියන්නේ. තේරුණාද? දැන් පරිගණකය තුල තියෙන සමහර මතකයන්ට ප්‍රොසෙසරයට නැත්නම් CPU එකට ක්ෂණිකව ළඟා වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට ද්විතීක මතකයට ක්ෂණිකව පරිගණකයේ ප්‍රොසෙසරයට ළඟා වෙන්න බෑ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ද්විතීක මතක උපාංගයක් තමයි පෙන් ඩ්‍රයිව් එක, හાર્ඩ් ඩිස්ක් එක. තේරුණාද? CD එකක්. අන්න ඒ වගේ ඒවා අපි කියනවා ද්විතීක මතකය කියලා. නැත්නම් secondary storage නැත්නම් secondary memory කියලා. ඒතර hard එකට කෙලින්ම ප්‍රොසෙසරයට සම්බන්ධ වෙන්න බෑ. එයා ඉස්සරලාම ප්‍රාථමික මතක උපාංගයක නැත්නම් primary memory එකට කොපි වෙලා තමයි අතෙන්ට යන්නේ. අන්න ඒකයි තියෙන විශේෂත්වය. එතකොට පරිගණකයේ ප්‍රොසෙසරයත් එක්ක ඍජුව ක්‍රියාත්මක කළ හැකි මතකය තමයි මොකද්ද primary memory කියලා කියන්නේ. ඕන සටහන් කරගන්න. ප්‍රොසෙසරෙත් එක්ක ඍජුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් මතකය. උදාහරණ විදිහට ගත්තොත් මොනවද තියෙන්නේ? RAM එක. මේවා බලන්නත් දුන්නා මම. අනික එක තමයි ROM එක. අනික එක තමයි මේ cache memory කියලා කියන්නේ. හරිද? cache memory. එතකොට අපි දන්නවා RAM එක නැත්නම් random access memory. මම මේ ගැන කියලා දීලා තියෙනවා මේ තියෙන්නේ. ඔව්. RAM නැත්නම් random access memory is your computer short term memory. අන්න වාගේ පරිගණකයේ කෙටි කාලීන මතකය. මොකද හේතුව මේකට අපි volatile memory එකක් කියලා කියනවා. ඒ කියන්නේ වෙනස් වෙන සුළු මතකයක්. මොකද ඒකට හේතුව තමයි කම්පියුටර් එක පවර් එක නැත්නම් කරන්ට් එක තියෙනකන් විතරයි මෙන්න මේ ප්‍රයිමරි මෙමරි නැත්නම් මේ RAM එහෙම තියෙන්නේ. ඒකනේ කම්පියුටරේ ඕෆ් වෙච්චාම දැන් අපි හිතන්නකෝ ඔයා මොනවා හරි වැඩක් කර කර හිටියා කියලා. දැන් මේ අපි කතා කරන දේවල් මේ Zoom මේ ප්‍රෝග්‍රෑම් එක මේ ඔක්කොම RAM එක හරහා තමයි වෙන්නේ. ඒතොර එකපාරට කරන්ට් ගිහිල්ලා මේ කම්පියුටර් ඕෆ් වුණොත් එහෙම ආපහු මේ ප්‍රෝග්‍රෑම් මුලින් ඉඳන් ඕපන් කරන්න එපේ. ඒ කියන්නේ RAM එකේ තියෙනවා මැකිලා යනවා. අපි හිතන්නකෝ ඔයා කම්පියුටර් එකෙන් වැඩක් කර කර ඉඳලා සේව් කරේ නැත්තම් ඒ අත්දැකීමුත් ඇතින සමහර විට. මොකද කරන්නේ? ඔව් අපි සේව් කරනකම් එයා තියෙන්නේ RAM එකේ. සේව් කරද්දි තමයි ඒක hard disk එකේ සේව් කරොත් hard එකට යනවා, pen එක සේව් කරොත් pen එකට යනවානේ. අන්න එහෙම. එතකොට RAM එකට පුළුවන් processor එකත් එක්ක ඍජුව සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? RAM එකේ තියෙන data తాවකාලිකයි. මොකද හේතුව power එක ගිය ගමන් RAM එකේ data නැති වෙලා යනවා. හරිද? එතකොට RAM කියලා කියන්නේ මොකද්ද? primary memory එක. අන්න ඒක මතක තියාගන්න. හරිද? right. ඊට පස්සේ අනික් එක තියෙනවා ROM එක. මේ තියෙන read only memory. දැන් මෙන්න මෙයාට කියනවා RAM එකට මොකද්ද? සසම්භාවී ප්‍රවේශ මතකය නැත්නම් අහඹු ප්‍රවේශ මතකය. ROM එකට කියනවා පඨන මාත්‍ර මතකය. read only memory. මෙන්න මෙයා ඇවිල්ලා permanent memory එකක්. මේ තියෙන්නේ. දැන් motherboard එක ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ කොටස. මේක එක නම් වලින් තියෙන AMI BIOS තියෙනවා Phoenix කියලා තියෙනවා Word ඒ වගේ එක නම් තියෙනවා. හරි. එතකොට මේ motherboard හදද්දී මේ chip එක fix කරලා ඒ කියන්නේ motherboard එකට high කරලා එන්නේ. අපිට ගලවන්න මොකුත් බෑ. දැන් RAM එහෙම නම් ගලවලා high කරන්න පුළුවන් නේ දන්නවනේ. දැන් කම්පියුටර් එකක් ක්‍රියාත්මක කරන්න ඕනේ කරන සියලුම detail මෙයා තුල තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ එකකට අපි කියනවා firmware කියලා. firmware. ඒ කියන්නේ මේක අර ස්ථිර ලෙස කාවද්දලා තියෙන්නේ මේකට අදාළ software අපිට මකන්න බෑ. කියන්නේ මකන්න බෑ කියලා කියන්නේ මේක මැකෙන්නේ නැහැ. ලයිට් ගියා කියලා නැති වෙලා යන්නේ නැහැ. මේකේ තියෙන ඒවා. හැබැයි දැන් වර්තමානයේ තියෙන ROM වල අපිට තියෙන data මකලා අප්ඩේට් කරන්න يعني ඒවා යාවත් කාලීන කරන්න එහෙම පුළුවන්. හැබැයි මුල් කාලේ ආපු මේ ROM chip වල අපිට ඒවා මොකුත් කරන්න බෑ. අපි මේකට BIOS chip අන්න එහෙම කියනවා. පැහැදිලිද කියන එක? right. ඔන්න ඔක තමයි කතන්දරේ. එතකොට මේ ROM එකේ මොකද්ද වෙන්නේ? අපි කම්පියුටර් එකක් ඔන් කරන්න නැත්නම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන වැදගත්ම දේවල් ටික තියෙන්නේ මොකේද? ROM එකේ. හරිද? දැන් අපි කම්පියුටර් එකක් ඔන් කරද්දී අපේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන ඒවා. හරිද? එයාගෙන් තමයි කරන්නේ. හරි. ඒක ඇතුලේ තියෙන ගොඩක් programs ඔය BIOS කියලා තියෙනවා, post program කියලා තියෙනවා, bootstrap load ඔය වගේ එක එක නම් වලින් තියෙනවා. ඉතින් අන්න ඒකෙන් තමයි අපේ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරලා තේරුණාද? එතකොට අපේ තියෙන හැම hardware කොටසක්ම හරියට high වෙලා තියෙනවද? ඒවා නියමයට ක්‍රියාත්මක වෙනවද? අන්න ඒක බලන්න. දැන් ඔයාලට අත්දැකීම් ඇති සමහර වෙලාවට ඔයාගේ කම්පියුටර් ඔන් කරපුවාම ඉස්සරහා කළු පාට ස්ක්‍රීන් එක සුදු පාට අකුරු ටිකක් කරලා එතනින් එහාට යන්නේ. දැන් මටත් කෝල් ඇවිල්ලා තියෙන අනන්ත ළමයින්ගෙන් අනේ සර් මගේ කම්පියුටර් ඕපන් කරපුවාම අකුරු ටිකක් වැටලා තියෙනවා එතනින් එහාට යන්නේ නැහැ කියලා. හැබැයි කවුරුත් ඒ වැටලා තියෙන අකුරු කියවලා නැහැ. තේරුණාද කියන්නේ? කවුරුත්
ඒවා කියවලා නැහැ. දැන් වැටෙනවා සමහර ඒවා තියෙනවා disk boot failure insert system disk ඔන්න වගේ ඒවා. ඊට පස්සේ තව තියෙනවා මොනවාද CMOS error මොනවා හරි තියෙනවා press F1 to continue නැත්නම් press F1 to go to setup හරි ඔන්න ඔය වගේ. තේරෙනවද? ඒ කියන්නේ ඔයාගේ hard disk එකේ operating system එක නැහැ. නැත්නම් hard disk එක වැඩ කරන්නේ නැහැ. සමහරලාට keyboard error mouse error ඔන්න ඔහොමත් පෙන්නනවා. මේ ඔයාගේ keyboard එක high කරලා නැහැ සමහරලාට අන්න එතකොටත් පෙන්නනවා එක එක ඒවා. මොකද කම්පියුටර් එකක් ඔන් වෙන්න නම් ඒකේ hardware ටික හරියට set කරලා තියෙන්න බෑනේ. දැන් අපි hard එක ගලවලා කම්පියුටර් එකක් ඔන් කරන්න බෑනේ. දැන් RAM නැතුව අන්න ඒ වගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් කම්පියුටරේ ආන් ඒක මේ ROM chip හරහා screen එකේ පෙන්නනවා. පැහැදිලිද කියන එක? ආන් ඒක මතක තියාගන්න. දැන් මෙන්න මේ වගේ මම නිකන් පෙන්නනවා disk boot failure insert system disk මේක දැන් මේක එනවා hard disk එක damage නම් එනවා. එහෙම නැත්නම් OS එකේ නැත්නම් operating system එක අවුල් නම් එනවා මේ තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මේ තියෙන දැන් මෙන්න මේ වගේ ඇවිල්ලා මෙතනින් එහාට දුවන්නේ නැහැ කම්පියුටරේ. මේ තියෙන්නේ මෙන්න මේ වගේ එනවා මේ. තේරුණා? දැන් මම මෙතන මේ අරන් තියෙන අන්න ඒ වගේ messages මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් මේ වගේ screen එක මේ වගේ message එකක් ඇවිල්ලා මෙතනින් එහාට යන්නේ නැහැ. ඒතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන හේතුව මොකක්ද කියලා. දැන් සමහර වෙලාවට ඔය අර boot order එක set කරලා නැහැ නැත්නම් cable ගැලවිලා ඔහොම වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවා එක එක බලන්න ඕනේ. එතකොට ඒ එකට hardware සම්බන්ධව යම් knowledge එකක් කෙනෙකුට තියෙන්න ඕනේ. එතකොට තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒක දවසෙන් කරන්න බෑ. ඒ පිළිබඳ අත්දැකීම් ලබන්න ඕන කාලයත් එක්ක. පැහැදිලිද කියන එක? right. එතකොට මේ ROM එකකින් කරන දේ තමයි මොකද්ද? අපේ කම්පියුටර් එකක් on කරන්න අවශ්‍ය කරන වැඩසටහන් මේ තුල තියෙන. එතකොට මේකේ තියෙන අප්සෙට් වුණොත් කම්පියුටර් එක on වෙන්නේ නැහැ. හරිද? එතකොට මේකේ තියෙන දේවල් ඉබේ මැකෙන්නේ නැහැ. එතකොට මෙයාට පුළුවන් ප්‍රොසෙසර් එකත් එක්ක ඍජු ලෙස සම්බන්ධ වෙන්න ROM එක. එතකොට මේකත් මෙමරි යටතේ ප්‍රයිමරි මෙමරි වලට වැටෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ තියෙනවා තව එකක් මේ cache memory කියලා. මේක චුට්ටක් බලා ගන්න. දැන් මෙතන ඔයාලට පේන ඇති මේ system memory, cache memory, processor තියෙනවා. මේ system memory කියලා කියන්නේ ඇත්තටම RAM එක. දැන් අපි දන්නවා RAM එකේ ඉඳන් processor එකට data අරන් යනවානේ. අරන් යද්දි ඒ data වල පොඩි instruction එකක් තියා ගන්නවා. පොඩි කොටසක මේක chip එකක් එක කොටසක් තියෙනවා processor ඇතුලේ, තව කොටසක් තියෙන පුළුවන් processor එකෙන් එළියේ. මේකට තමයි cache memory කියලා කියන්නේ. තේරුණා? එතකොට දැන් අපි අරන් ගිය data වල මොනවා හරි instruction එකක් ඒක open කරන්න ඕන path එකක් හරි මොනවා වගේ ඒ වගේ instruction එකක් මේ cache memory තුල පිටපතක් විදිහට තියාගන්න. දැන් මේක හොඳට ඔයාලට check කරන්න පුළුවන්. දැන් ඔයා කම්පියුටර් එකක් on කරලා හරිද? ඔයාගේ application එකක් on කරපු ගමන් යම්කිසි තප්පර ගානක් යන එක විවෘත වෙන්නේ. හරි. ඒක open වුණාට පස්සේ ඔයා නැවත ඒක close කරලා ආයෙ open වුණොත් ඔයාට දෙවනි පාර ඊට වඩා වේගෙන් ඕක open කරගන්න පුළුවන්. ඒ වගේ දැනට කම්පියුටරයක් තියෙනවා නම් ඔයා මේක check කරලා බලන්න. නැත්තම් lab එකට හරි ආපු වෙලාවක බලන්න. පැහැදිලිද මම කියපු එක? දැන් අපි හිතන්නකෝ මෙහෙම. දැන් ඔයා Excel හරි Word හරි ඔයා කම්පියුටර් on කරලා පළවෙනි වතාවේදී open කරනවා. Word කියලා හිතන්නකෝ. ඊට පස්සේ Word open කරලා close කරනවා. ඊට පස්සේ තප්පරයකින් දෙකකින් ආපහු යා Word open කරනවා. එතකොට අර පළවෙනි පාරට වඩා වේගෙන් Word open වෙනවා. ඒකට හේතුව තමයි පළවෙනි වතාවේදී යා මොකද කරලා තියෙන්නේ? ඒකේ instruction එකක් මේ cache වල තියාගෙන. තේරුණාද? එතකොට ආයේ මේ RAM එක හරහා නෙමෙයි එන්නේ. අර cache එක හරහා තමයි ඒක සම්බන්ධ වෙන්නේ. ඒතර මෙතන cache එකක් දෙකක් තුනක් වගේ තියෙන්න පුළුවන්. දැන් මේ L1 කියලා කියන්නේ processor එකේම ඇතුලේ තියෙන cache memory එක. හරිද? දැන් processor එකෙන් පිට motherboard තුල තියෙනවා ඒ cache 2. එතකොට මේ ඔක්කොගෙම පිටපත් තියා ගන්නවා. හරි? දැන් බැරි වෙලාවත් L1 වල නැත්තම් L2 වලින් ගන්නවා. සමහරවිට 3 ඔහොම ගන්නවා. එතකොට cache memory තුල තියෙනවා නම් අපි cache hit එකක් කියලා කියනවා නැත්නම් cache miss කියලා කියනවා. දැන් අපි හිතන්නකෝ කම්පියුටර් එක shut down කරලා දැම්ම කියලා. අන්න එතකොට cache මොකද වෙන්නේ? මැකිලා යනවා. එතකොට කම්පියුටර් එකේ අර data process කරන ක්‍රියාවලිය වේගවත් කරන්න තමයි මොකද්ද? මෙන්න මේ cache memory තියෙන්නේ. හරිද? එතකොට මේකත් අයිති වෙනවා මොකටද? primary memory එකකට. හරි. විනාඩි 4කින් කට් වෙනවා. මම session එක close කරලා ආයෙ session එකක් open කරනවා join වෙන කට්ටිය. හරි.